කරනවා මේ අවස්ථාවේ අමාත්‍යවරයා නැහැ සභාවේ මේ කරුණු වලට උත්තර දෙන්න. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති මේ අවස්ථාවේ මේ විදුලි බල මණ්ඩලයත් විදුලි බල මණ්ඩලයේ සේවක මහත්මීන්නුත් ආරක්ෂා කරනවායි කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. විදුලි බල මණ්ඩලයත් විදුලි බල මණ්ඩලයේ සේවක මහත්මීනුත් ආරක්ෂා කරනවායි කියපු පුද්ගලයා අද පළාත් පාලන ආයතනයක සභාපතිකම් දරනවා. විදුලි බල මණ්ඩලයේ 23000ම අනාථ වෙලා සිටින මොහොතක්. දැන් බලන්න 550කට අධික පිරිසක් අභ්‍යන්තරව විභාගවලට මූණ දීලා පරීක්ෂණවලට මූණ දීලා ඒ අයට උසස් වීම් ලැබිලා තිබෙනවා. ඒ උසස් වීම් ටිකවත් මේ ආණ්ඩුව ලබා දෙන්නේ නැහැ. අපි අහන්න කැමති ඇයි 2025 8/25 දින ඇති ලිපියක් උපයෝගී කරගෙන අලුතෙන් බඳවා ගැනීම කරන්නේ නැහැයි කියලා. ඇයි මේ 550කට අධික ප්‍රමාණයක් විභාග සමත් වුණු විදුලි බල මණ්ඩලයේ සේවක ප්‍රජාවට ඒ උසස් වීම් ටික ලබා දෙන්නේ නැත්තේ? මං කැමති විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවත් නිර්දේශ කරලා තිබෙනවා මේක ලබා දෙන්න. මම මේ තොරතුරු සියල්ලක්ම හැන්සාට් ගත කරනවා සභාගත කරනවා. ඔන්න ඔය ආකාරයට තමයි බලයට පත් වුණයින් පස්සේ විදුලි බල මණ්ඩලයටත් විදුලි බල මණ්ඩලයේ සේවක මහත්මීන්ටත් මේ රජය සලකන්නේ. එදා විපක්ෂයේ ඉන්නකොට මහපාරට බස්සලා IMF එකට විරුද්ධව ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව ප්‍රතිව්‍යුහගත කරන වලට විරුද්ධව මේ 23000කගේ ඔලුගඩි පෙන්නලා Taman දේශපාලන ජයග්‍රහණ ලැබුවා. හැබැයි ජනාධිපති පුටුවට ගියයින් පස්සේ ආණ්ඩු බලය ලබා ගත්තයින් පස්සේ 3-2 ලබා ගත්තයින් පස්සේ අද විදුලි බල මණ්ඩලයේ 23000ට හෙන ගැහුවක් කමක් නැහැ. අපේ වැඩේ කරගත්තා. විදුලි බල මණ්ඩලයටත් එහි සේවක මහත්මීන්ටත් ඇත්ත වශයෙන්ම දෙයියන්ගෙම පිහිට. නමුත් අපි කියන්න කැමති පැහැදිලිවම ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රතිසංස්කරණය කිරීම ඒ වෙනස්කම් කිරීම අවශ්‍යයි. ඒවා ක්‍රියාත්මක වෙනකොට විශේෂයෙන්ම ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කරපු මේ 23000කගේ අයිතිවාසිකම් සුරක්ෂා කරගෙනයි අපි කටයුතු කරන්න කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. ඒ නිසා කරුණා කරලා 27 වෙනිදාට පෙර මේ 550 දෙනාගේ උසස් වීම් ටික කරුණා කරලා මේ විභාග වලින් ලබාගත් උසස් වීම් ටික ඒ ස්ථිර ලිපි ටික බාර දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම කියන්න කැමති මේ වර්තමාන රජය පොරොන්දුනේ 33%කින් විදුලි බිල අඩු කරනවායි කියලා. ජනාධිපතිවරයාම කියනවා 9000 බිල 6000 කරනවා 3000 බිල 2000 කරනවා. හැබැයි මේ මොහොත වන විට රජයේ තීන්දුවක් අරගෙන තිබෙනවා වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය සඳහා වූ ආයෝජන හා නඩත්තු වියදම් සඳහා පාරිභෝගික අය ක්‍රමයක් යටතේ අමතර බද්දක් පාරිභෝගිකයාගෙන් අය කරා. දැන් මේවා කිව්වේ නෑනේ සන්දේකාරේ. මේවා ජනාධිපතිවරණෙදි කිව්වේ නෑනේ. මේවා මහමැතිවරණෙදි කිව්වේ නෑනේ. පාරිභෝගිකයට අලුත් බද්දක් ගහනවායි කියලා. ඒ විතරක් නෙවෙයි. වීදි සහ පොදු ස්ථාන ආලෝකමත් කිරීම සඳහා ඒ පැන නගින පිරිවැය සියලුම පාරිභෝගික කාණ්ඩ අතර බෙදී යන අයුරින් පාරිභෝගිකින්ගේ බිල්පතට අර බද්දට අමතරව තව 2.2%ක මුදලක් අය කරගන්නට රජයේ තීන්දුව කරලා තියෙනවා. දැන් මේවා කිව්වේ නෑනේ ජනාධිපතිවරණයේදී. මේවා මහමැතිවරණයේදී කිව්වේ නෑනේ. ඇයි ඔව හංගගෙන හිටියේ? ඇයි ඔව හෙළිදරව් කරේ නැත්තේ? ඒ විතරක් නෙමෙයි. දෙවෙනි වතාවටත් ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්
මහජන අදහස් දක්වන්නට දීලා තියෙන දින 7යි. අඩුම ගානේ දින 14ක් දින 21ක් ලබා දීම සාධාරණයි. ඒ නිසා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව ඒ කටයුත්ත ක්‍රියාත්මක කරන්නයි කියලා. දැන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ගල්ලංගුරු ඛේදවාචකය, ගල්ලංගුරු දූෂණය, ගල්ලංගුරු වංචාව ගැන සාකච්ඡාව සභා කරන අවස්ථාවේදී මම කැමති මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න. ඇත්ත වශයෙන්ම වාර්ෂිකව අපේ රටට ගල්ලංගුරු නැව් දල වශයෙන් මම මේ කියන්නේ 36ක් 38ක් අවශ්‍ය වෙනවා. ඒ 36ක් 38ක් අතර ප්‍රමාණයෙන් දැනට නැව් 11ක් ඇවිල්ලා අවසන්. ඒවා රුසියානු ගල්ලංගුරු. අපි දන්න විදිහට රුසියානු ගල්ලංගුරු වල ප්‍රමිතියේ ගැටලුවක් සිදු වෙලා නැහැ. මේ අලුත් ටෙන්ඩරය හරහා ගෙනාපු සවුත් ඇෆ්‍රිකන් එහෙමත් නැත්නම් දකුණු අප්‍රිකානු ගල්ලංගුරු පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. ඒ අලුත් ටෙන්ඩරය හරහා නැව් 25කට ආසන්න ප්‍රමාණයක් ඇනුම් කරලා තිබෙනවා කියන එක අපිට ආරංචි. ඒ වගේම මේ හැම දෙනාගේම දැන ගැනීම පිණිස අපි දන්න විදිහට ගල්ලංගුරු බාණ්ඩ පුළුවන් සැප්තැම්බරයේ සිට අප්‍රේල් අග දක්වා වාරකම් නොවන කාලය තුල. ඒ නිසාම ගල්ලංගුරු ටෙන්ඩරය අප්‍රේල් මාසයේ නිකුත් කරලා ඒ වැඩ කටයුතු අවසන් කරනවා. නමුත් අපිට දකින්නට තිබෙන දේ තමයි මෙදාපාර ගල්ලංගුරු ටෙන්ඩරය අප්‍රේල් සැප්තැම්බර් දක්වා කාලවකවානුව තුළ ක්‍රියාත්මක කරන්නට තිබූ මොහොතක පැහැදිලිවම ආංශික අධීක්ෂණ කාර්යක සභාවට ඇවිල්ලා ඒ නිලකාල ගල්ලංගුරු මෙන්න වාර්තාව 8ම බාලා ගල්ලංගුරු ගරු විපක්ෂ නායකතුමා තව විනාඩි 2ක කාලයක් නෑ කමල මං කාලය ගන්න මට මේක කියන්න තියෙන මේ කාරණා පැහැදිලිව පළවෙනි නැව මෙගාවට් 285යි දෙවෙනි නැව 290යි තුන්වෙනි නැව 260යි හතරවෙනි නැව 295යි පස්වෙනි නැව 285යි හයවෙනි නැව 270යි හත්වෙනි නැව 275යි අටවෙනි නැව 255යි එකක්වත් නැහැ 300 අරගෙන. එතකොට අපි ගමු මේ මෙගාවට් 300ක් නිපදවන්නට විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්නට යන කිලෝග්‍රෑම් ප්‍රමාණය කිලෝවොට් පැයකට පිළිගත් ප්‍රමාණය තමයි 0.37. හැබැයි පළවෙනි නැවේ 0.4යි දෙවෙනි නැවේ 0.39යි තුන්වෙනි නැවේ 0.43යි හතරවෙනි නැවේ 0.38යි පස්වෙනි නැවේ 0.4යි හයවෙනි නැවේ 0.4යි හත්වෙනි නැවේ 0.4යි අටවෙනි නැවේ 0.44යි මේ එකක්වත් 0.37 ප්‍රමිතියට නැහැ. ඒ නිසා මේ වෙන වෙන කතා කියලා නෙමෙයි මේ දත්ත අනුව පැහැදිලිවම අපි පෙන්නලා දෙනවා ප්‍රත්‍යක්ෂ කරනවා නැව් 8ේම බාපු නැව් 8ේම තියෙන්නේ බාල ගල්ලංගුරු. දැන් මොකද්ද මේකේ ප්‍රතිඵලය? මේ ගල්ලංගුරු හිඟය නිසා සමාවෙන්න බාල ගල්ලංගුරු නිසා බලාපොරොත්තු වුණාට වැඩි ගල්ලංගුරු ප්‍රමාණයක් ඇනුම් කරන්නට සිද්ධ වෙනවා. ඒ මොකද බාල ගල්ලංගුරු වලින් නිපදවන මෙගාවොට් ප්‍රමාණය අඩුයි. අර 300 මෙගාවොට් ප්‍රමාණයට යන්නේ නැහැ. එතකොට ඇති වෙනවා හිඟයක්. තවත් පැත්තකින් හිඟයක් ඇති වෙනවා. ගල්ලංගුරු වලින් ඒ හිඟේ නිර්මාණය වෙනකොට එක්කෝ වැඩිපුර ගල්ලංගුරු ගෙන්නන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඩීසල් වලින් විදුලිය උත්පාදනය කරන්න සිද්ධ වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ඩීසල් බලාගාර මාෆියාවට යට වෙනවා. ඩීසල් වලින් ඒ විදුලිය උත්පාදනය කරනකොට විදුලි බිල වැඩි වෙනවා. අවසානයේ පාරිභෝගිකයාට ගෙවන්න සිද්ධ වෙන්නේ. දැන් අප්‍රේල් මාසේ විදුලි බිල වැඩි කර යුතුයි කියලා යෝජනාවක් මේ රජය ගෙනල්ලා තියෙනවා. අප්‍රේල් මාසේ විතරක් නෙමෙයි පැහැදිලිවම කියන්නට ඕන ඊට පසුවත් තවත් වතාවක් විදුලි බිල වැඩි කරන්න සිද්ධ වෙනවා කියන එක මේ සංඛ්‍යා ලේඛන වලින් අපිට කියන්නට පුළුවන්. ඒ වගේම මේ බාල ගල්ලංගුරු
බාල ගල්ලඟුරු උපයෝගී කර ගැනීම තුළ අනිවාර්යෙන්ම උපකරණවලට හානියක් සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම මේ 300 නිපදවන්නට ග්‍රොස් කැලොරිෆික් වැලියු එක 5900 සිට 6150 දක්වා ක්‍රියාත්මක වුණොත් ප්‍රමාණවත්. හැබැයි ටෙන්ඩර් එකේ දාලා තියෙන්නේ 6150. ඒ කියන්නේ 6150ට අඩු වුණු අවස්ථා තිබුණයි කියලා මෙතන ලොකුවට සමහරු කිව්වා. SOC එකෙත් කිව්වා. මෙතනත් කිව්වා. පැහැදිලිවම කියන්නට ඕන අපිට තියෙන ප්‍රශ්නය 5900ට වැඩිය අඩුවෙනුත් ගල්ලඟුරු ගෙන්නලා තියෙන්නේ. බාල ගල්ලඟුරු ගෙන්නලා තියෙන්නේ. ඒ නිසා කවුරු මොන වාර්තා කිව්වත් මම ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමාගෙන් කරුණා කරලා මේ නැව් අටෙන් මෙගවට් 300 නිපදුවද නැද්ද කියන එක උත්තර සපයන්න. ඒ වගේම මේ ගෙන්නපු ගල්ලඟුරු වල විශේෂයෙන්ම විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන කිලෝග්‍රෑම් ප්‍රමාණය කිලෝවොට් පැයක ප්‍රමාණය 0.37 කියන ප්‍රමිතියට අනුකූල වුණාද නැද්ද කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ නිසා අවසාන වශයෙන් පැහැදිලිවම බාල ගල්ලඟුරු ගෙන්නලා තියෙන්නේ. මම වෙන කාරණා කියලා නෙමෙයි මේක ඔප්පු කරේ. විද්‍යාත්මක දත්ත, රවට්ටන්න බැරි දත්ත, රියල් ටයිම් ඩේටා, තත්කාලීන තොරතුරු. ඒ නිසා පැහැදිලිවම අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගල්ලඟුරු කේන්ද්‍රීයව මේ සිදුවුණු දූෂණය පිළිබඳව පැහැදිලි විවෘත පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු කරන්නට ඕන. අනිවාර්යෙන්ම අපි කිසි ලෙසකට මේ ගල්ලඟුරු දූෂණය හරහා සිදුවුණු පාඩුව පාරිභෝගිකයන් නාය කරගන්නට අපි ඉඩ තබන්නේ නැහැ. අපි මේ රටේ විදුලි පාරිභෝගිකින්ව මහපාරට බස්සලා මේ ගල්ලඟුරු දූෂණය හරහා පාරිභෝගිකයන්ට සිදුවුණු ඒ අවාසිය, ඒ හානිය අමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් අපි ලබා ගන්නට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ස්තුතියි. மேலதிக செய்திகளுக்காக எமது யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்யுங்கள்.